Budu-budu na pahandara po yagan ng karya. Apoy, hati lawa. Apoy hati laway. Kauda me ato. Kauda me ganang karya. Mam balu mage me pirikara tika tiyana wada. Apo hege pirikara di pansale. Ehema neme. Maka? Ohe balu hege piriwar. Hondai ohege piriwar kida hak innawada. Mokoyo deo. Ek wadanda. Dannati nisa tama ahanne api. Wata innawa 30000 piriwar. 30000 piriwar innawa. එතකොට ඔහෙට ඉන්න සේනාව සේනාව කොච්චරක් ඉන්නවද? කොහෙන්ද මේ බෙර කාර්ය හොයාගත්තේ? අනේ පළයන් ගල් පාණ්ඩියා. ඇයි? මොකෝ? ඕ මට මුරු නුවරම ඉන්න සේනාව ඉන්නවා. නුවරම සේනාව ඉන්නවා. එතකොට අපි අහන ඔහෙගෙන් ප්‍රශ්නයක්. මොකක්ද අහන්නේ? අපි අහන ඔහෙගේ උස කොච්චරද? ඒක ආරංචි වෙලාවත් නැති නිකන්වත් ආරංචි වුණාට වඩා හොඳයි ඔහෙන්ගෙන්ම දැනගන්න එක. මට 88 රියනක් කුසම වෙන්න පුළුවන්. 88 රියනක් කුසම වෙන්න පුළුවන්. අපි අහනවා තව එකක්. මොකක්ද? ඔහෙට අවතාර කීයක් තියෙනවද? මට දවස් අවතාරයක් තියෙනවා. දස අවතාරයක් තියෙනවා. එතකොට ඔහෙ වැසි වාසස්ථානය කරන්නේ. වැසි වාසස්ථානය කරන කඳු මුදුන් වල තුම්වා ගන්නි වල. තව සෝහම් පිටි වල. ඔව්. අලදොල ගංගා ළඟ විශේෂයෙන් මාළු බාන තැන් වල. මාළු බාන තැන් වල වරදින්නේ නැහැ. වරදින්නේ නැහැ. එතකොට අපි අහන ඔහෙගෙන් තව බඩුවක්. මොකක්ද? ඔහෙට දිසවුරු කී දහක් ඉන්නවද? මට ඉන්න දිසවුරු 7 කට්ටුවක්. ආපෝ සෙල්ලන්නේ නැහැ. දිසවුරු 7 කට්ටුවක් ඉන්නවා. ඔව්. ඒක නෙමෙයි. අපිට ආරංචි වෙලාවේදී ඔහෙට පොඩි අබැද්දියක් උණයි කියලා. මොකද්ද? මොකක්ද අබැද්දිය? අපි අහනවා ඊට කලින් පොඩි බඩුවක් අහනවා අපි. මොකක්ද අහන්නේ? ඔහෙගේ අම්මා කවුද? මං දැනගත්තා. මොකෝ? මං දැනගත්තා ගානින් ගානවා කුඹහයි කියලා. ඇයි? දැන් උඹ හිමීට මගේ පිරිවර ඇහුවා. ඔව්. දිසවවරු ඇහුවා. ඔව්. මං දැනගත්තා අන්තිමට අම්මා ගණන් තමයි කියලා තාත්තා නැති වෙලාවට ගෙටලින් කරනවා. ඔය හිතන දෙයකට ඇහුවා නෙමෙයි. අපිට මේ සභාවට ආව වගතුක දැනගන්න ඕනේ. වගතුක? ඔව්. අපේ අම්මගේ ඇණියෙක්. චිකේ පෙරේතයෝ කාටවත් ඇහෙන්න කියන්න එපා ඔක. අම්මා ගෑණියේ බා අපි දන්නව යෝදයෝ. එහෙම නෙවෙයි මං අහන්නේ අම්මගේ පට බැඳි එක. අපේ අම්මට මං කියනවා මදර් කියලා. මදර් කියලා මදි ඔය හැදුවට. එහෙම නෙමෙයි යන්නේ. අම්මගේ පට බැඳි නම අහන්නේ අපි. අපේ අම්මට කියනවා මව්කුඹකාරී. අන්න හරි. එතකොට ඔයගේ තාත්තා කවුද? අපේ තාත්තා ඇවිල්ලා අම්මගේ වාහේ. අපෝ කාටවත් ඇහෙන්න කියන්න එපා ඔක. මොකෝ? ඒක නෙමෙයි යෝදයෝ අපි අහන්නේ. අපි අහන්නේ තාත්තගේ නම. පට බැඳි එක. පට බැඳි එක. තාත්තට කියනවා සෝමල්ලේ ගජන. සෝමල්ලේ ගජන. එතකොට ඔහෙල ඔක්කොම ගජත්තු. ගජ්ජාගිති. ඒක නෙමෙයි. අපි තව එකක් අහනවා. මොකක්ද? අහලා ඉවර වෙන්නම නෑ අපිට අහන්නම තමයි තියන්නේ ඔය ආවම. කියනවා. අපි අහන ඔයගේ මුත්තගේ නම. කෑ ගහන්න එපා. මොකෝ? කුණාර්ප කියන්න එපා මේ සනක සේනාව ඉන්න තැන හොඳ. අයියෝ දේව මගේ ඔළුව නරක් කළා. ඔහෙට මේ කුණාර්ප කියන්න. මොකද කිව්වේ? මං ඇහුවේ ඔයගේ මුත්තගේ නම. අන්න ආයි කියන කුණාර්ප. අයියෝ කන්නොන කට මුන්දගේ. ඇයි? එහෙම නෙමෙයි. මොකද්ද? අපි අහන්නේ මුත්තා. ඔන්න මෙන්න කුණාර්ප කියන මේ දෙර කාර්යයට දෙක තුනක් ගහලා එළවල දාන්න කවුරුත් නැද්ද?
හොඳට හිටී දැන් මා වෙලෙව්වොත්. මම පොඩි ළමයි ඉන්නවා මෙතන කුහුහරුප කියනවා. කුණුහරුපයක් නෙවෙයි ආයි බං කිව්වේ අපි. එහෙනම් මං ඇහුවේ ඔගේ මුත්ත 100. ආ 100. ඔව්. වීරසිංහ රුසියා. ඔහෙල ඔක්කොම එතකොට රුසියෝ. නැතුවයි ඉතින්. ඒක නෙමෙයි උන්නේ. මොකක්? මේ ළඟදී ඔහෙට පොඩි විපත්තියක් වුණයි කියලා ආරංචියක් ආවා මට. අනේ මට මොන කරදර වෙන්නද බා? ඔය ඉන්නේ බෝපැලේ වගේ නේද? ෂෝක් එක තමයි ඉන්නේ. ඔව්. අනේ ඕකත් කරදරයක් දාන දොඩන් ගෙඩි දෙකක්වත් උස නැති පොඩි කොළු පැටියෙක් හොඳේ. පොඩි කොළු පැටියෙක් ඇවිල්ලා අපේ අර බිසවරු හත් දෙනාගෙන් එක්කෙනෙක්ගේ පස්සේ ගිහිල්ලා. පොයි. කරදර කරන්න අරගෙන මට ඕක ඇවිල්ලා කිව්වට පස්සේ මට හරියට නැග්ගා. ඔහෙට කේන්ති ගියා. ඒ ගමන මං කිව්වා හොඳේ. ඔව්. උඹ ඔච්චර හපෙනෙක් නම් ඔව්. වරෙන් මාත් එක්ක දුම්බර වල අමුසොන්ට හුජ්ජ කරන්න යන්න. ඔහෙගේ බොක්කපු පුල්ල පැලේ. අයි එහෙම නෙමෙයි යෝධයෝ. එහෙනම් යුද්ධ කරන්න කතා කරා. යුද්ධ කරන්න කතා කරා මූ කතා කරපු ගමන් මූ බය වුණා මාව දැක්ක විතරයි. ඔහෙ දැක්ක විතරයි බය වුණා. ඒ ගමන මං කිව්වා මේ යුද්ධෙන් දිනුවත් මං උඹට දෙනවා මේ බිසවරු හත් දෙනාම. ඔහෙ දෙනමයි කොබි සෝරු 7 දෙනාම. ඔව් වරෙන් කිව්වා යුද්ධෙට. යුද්ධෙට ඉන්නේ අයකෝ අමුසෝනට යුද්ධ කරන්න නේද? මූ බෑමයි කිව්වා. ඈ? මූ බෑම කියලා බය වුණා. මූ බය වුණා ඔහෙගේ තියෙන ගාම්භීරත්වයට. ඔව් මම සුට්ටක්වත් බය වුණා මං ගත්ත 30000 පිරිවර අරගෙන ගියා. අර මොකටද 30000 පිරිවරත් අරගෙන ගියේ? ඇයි? බය නැත්තම් මොකටද යෝධයෝ 30000 පිරිවර යන්නේ? නෑ පුතේ ඉන්නේ සැකේනේ. සැකේට. ඒ ගමන අනේ ගිහින් ඉන්නකොට මූ පේන තෙක්මානික නෑ. පේන තෙක්මානක නෑ. බලාගෙන හිටියේ එන පාටක් ඇත්තෙම නෑ. ඇත්තෙම නෑ එන පාටක්. ගැහුවා හූටුණා. පළවෙනි එකත් ඇලුවා. තුන්වෙනි එක තාන්නකොට මූ අමුසෝනේ මතු වෙනකොටම 88 වියනක් උස පැමිලා ගැහුවා මගේ වම් කකුලේ සුළඟිල්ල වැදිලා උගේ ඔලු පොළොත්ත ගලවලා ගියා. අන්න තාම මල කඳ දඟලා ඇති මොරුණන් ගිහින් බලනවා. මං අහන පොඩි ප්‍රශ්නයක් ඔන්න ඔතනදී. මොකක්ද අහන්නේ? ගැහුවේ කවුද? මමනේ. ඔළුව ගලවලා ගියේ කාගේද? මගේනේ. අනේ පළයන් පිස්සල කියලා වල්ලා. ඔහේ මේ සභාවකට ඇවිල්ලා අම්මපා කටක් කරලා බොරු කියන හැටි. මේ ඕවා කතා කරන්න වෙලාවක් නෙමෙයි මෙතන. නෑ. ඒ උනාට කමන්නේ. මොකද්ද? මං ඕක ඇත්ත හැබෑවටම කියන අහන් ඉන්න පුළුවන්. අනේ උඹ දන්නේ නැත්නම් ඔබ ඇට තියාගෙන නිදිය ගනින් කොට්ටට යටි. ඒ නිදිය ගන්න නෙමෙයි ආවේ මෙතෙන්ට. එහෙනම් මං ඔන්න ඇත්ත හැබෑවටම කියන ඔහෙට ටික. කියපම් බලන්න. ඔය අහන් ඉන්න ඕන. මං අහගෙන ඉන්න කියපම් බලන්න බොච්චර වැඩ. අර දොඩම් කෙඩි දෙකක්වත් උස නැති කොල්ලගේ නම උඹට කිව්වොත් මොකද්ද? උඹ ඔතන ඉන්නේ. අනේ ඵලයන් යන්න. ඔන්න බලාපන් එනම් මං කියනවා. ගෝටයිම්බ මතක් කරන්න එපා ඕක ගැන. එදා ගහපු ගැහිල්ල තාමත් මතක් වෙනවා. අනේ ඵලයන් යන්න. මොකක්? එහෙම නෙවෙයි අර ගෝටයිම්බරයි කියන එක්කෙනා ඉන්නව නේද? ඔහේගේ ගජ යාළුවා. ඔහේ යාළුකමට ගෙදරට සාදයකට කතා කරා ඔහෙට. කෑමකට ආරාධනා කරාට පස්සේ ඔහේ ගියා. අර ඔහේ කිව්ව නේද ඔහෙට බිසවුරු 7 කට්ටුවක් ඉන්නවයි කියලා. ඔව්. ඒ 7 කට්ටුවට වඩා ලස්සනයි ඒ ගෝටයිම්බර කියන පොඩි කොල්ලගේ බිරිඳ. බොගේ තියෙන වලත්තකමට උඹලා ඉන්න එක දැම්මයි යාට. ඒ ගමන මේක දැන් උහුලා ගන්න බැරි වුණා. දැන් ගෝටයිම්බර කල්පනා කරා උඹ ගජ යාළුවා රණ්ඩු වෙලත් බෑ. ඒ ගමන ගෝටයිම්බර කතා කරා උඹට දුම්බර වෙලා අමුසෝනට යුද්ධ කරන්න. ඉතින් යුද්ධ කරන්න කතා කරපාර උඹට කතා කරා යුද්ධ කරන්න. ඒ ගමන ගෝටයිම්බර කිව්වා උඹට යුද්ධෙන් දිනුවොත් බිසව දෙනවයි කියලා. ඉතින් උඹගේ තියෙන බය වැඩි කමට උඹ අර 30000 පිරිවරත් අරන් ගියා. දුම්බර වෙලා අමුසෝනට ගිහිල්ලා පළවෙනි හුවත් ඇලුවා ආවේ නැහැ. දෙවෙනි එකත් ඇලුවා ආවේ නැහැ. තුන්වෙනි එක තරනකොටම වෙන්න සෝනෙන් මතු වුණා මේ බෙටි පියනක්වත් උස නැති කොල්ලා. මතු වෙනකොටම මට ගැහුවා 88 රියනක් උඩ පැනලා වම් පාය සුණගිල්ලෙන් ගහක් පහර උඹගේ ඔළුව කොලොත්ත කරවල හිටුණා ලේ මුහුදට. උඹගේ අර කජයාලෝ සෙනසුරුහාම මොකෝ බා සෙනසුරුහාමරෝ දිවසින් දැකලා කැලේ ඉන්න ඇලිවල හැකි හිසක් කඩාගෙන ඇවිල්ලා ඒකත් හයි කරේ බන් නොපිටට. අනේ ඇයි දැන් උඹ ඔක කියලා ඉවරද? ඉවරයි. ඔව් උඹ කතාව දන්නේ කොහොමද හරියටම අකුරක්වත් නැහැ. අපේ පොත්පත් වල ලියවිලා තියෙනවා. අනේ උඹ පොත තියාගනින් මං කියන්නේ. ඇයි? අනේ උඹ පොත ගහගනින් හොඳේ. අනේ මූ කියන බොරු බලන්න හොඳේ. මූ ඔය කතාව අකුරක්වත් නැහැ අර කොහොමද දන්නේ මූත් ඒ ගෑණිගේ පස්සේ නෝ කියලා. ආපෝ ඔබ වගේ වනිතරයෙක් නෙවෙයි බම්මා. ඒ ගෝටම් ආරාධනා කරයි කියනවා. එතකොට කරලා යන්නයි කියනවා. Gaza de tenga gaso aleh sazon kar